නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනාම බොහොම සද්ධාවෙන් ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් එකතු කරගන්න සූදානන් වෙන මොහොත. ධර්මශ්‍රවනය කරන ලක්වාසි ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද කරන. පිංහතුනේ අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් තමන්ගේ ජීවිතය තුළ ගිහි ජීවිතයේ ගත කරන අතරතුර අභිමානවත්ව ධර්මය දියුණු කරගෙන ධර්මානුකුල ජීවිත ගත කරපු ආකාරය ඒ සඳහා අදාළ සූත්‍ර දේශනාවක් ඇසුරෙන් තමයි අද අපි කතා කරන්න. බොහෝ වෙලාවට බොහෝ දෙනෙකුගේ ප්‍රාර්ථනය අපිට ඔය දන්දීලා බොහෝ වෙලාවට දාන අනුශාසනා කරනකොට බොහෝ වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි විසාකා සුමනාව සුජාතා බන්දුල මල්ලිකා. එතකොට මේ වගේ නං අපිට බුද්ධ ශාසනය තුළ එදා හිටිය බොහෝ දම්පින්කං කරපු බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගිහි මේ ශ්‍රාවිකාවන්ගේ නං අහන්න ලැබෙනවා. ඒ වගේම උපාසකවරු හැටියට චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටතුමා අනාථ පිණ්ඩික සිටතුමා මේ වගේ ධර්මය දියුණු කරගත්ත සිටුවරු ගැන අපිට අහන්න ලැබෙන. මේ අතර බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙන මගේ ගිහි ශ්‍රාවකයෝ පිරිමි අය උපාසකවරු ජීවිතය ඉලක්කයක් ඇති කරගන්න මම චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙනවා. මම හත්තාලෝක පුත්ත සිටතුමහ වගේ කෙනෙක් වෙනවා. අන්න ගිහි අයට පෙන්නපු ඉලක්කේ. ඊළඟට උපාසිකාවන්ට කාන්තාවන්ට බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවිකාවන්ට ඉලක්කයක් පෙන්වා මම වේලු කණ්ටකී නන්දමාතා වගේ කෙනෙක් වෙනවා. කුජ්ජුත්තරා වගේ කෙනෙක් වෙනවා. අන්නේ ඉලක්කේ තුළ ගිහි ජීවිතය තුළ ඉඳගෙනම ධර්මය දියුණු කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ගුණධර්ම පුරාගෙන හිටිය වේලු කණ්ටකී නන්දමාතාව ඒ වගේම කුජ්ජුත්තරා වගේ ගුණධර්ම ඇති කෙනෙක් බවට පත්වෙන්න කියලා. තැන් ඔබ හිතන සාමාන්‍යින් කුජ්ජුත්තරා කියලා ගත්තහම කුජ්ජුත්තරා කියන පෙනුමෙන් කුදු වෙච්ච කෙනෙක්. සාමාන්‍යයේ උපතින් පෙර අකුසල විපාකයක් මත කුදු ශරීරයක් තිබ්බ කෙනෙක්. ඊළඟට කුජ්ජුත්තරා කියන රජ්ජුරුවන්ගේ අරන්තප්පුරේ බිසෝවරුන්ගේ වැඩකාරි සේවිකාව. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන්ට පෙන්න කුජ්ජුත්තරා වගේ වෙන්න. එතකොට කෙනෙකුට හිතෙන පුළ හිතියෙන අපි මේ කුදු වෙලා යන්න කියලද අපිට මේ කියන්නේ. අපිටත් මේ සේවිකාවක් වෙන්නද. බුදුරජාණන් වහන්සේ පෙන්න්න එහෙම දෙන්නේ බාහිර රස්සාාවන්න මේ වටින්නේ. කරන රැකියාවෙන් පුද්ගලයෙක් මනින්න බෑ. ශරීර පෙනුමත් නෙමේ නැතකොට අපිට පෙන කුජ්ජුත්තරා කියන්නේ වැඩකාරියක් ඊළඟට බොහොම කුදු ශරීරයක් ඇති මෙහිම බොහොම ලස්සන කෙනෙක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවිකාවන්ට පෙන්නුවේ අර බොහෝම ධනවත් පවුල්ලොල හිටිය විසාකාව වගේ පංච කල්්‍යයානී තිබ බොහොම ලස්සන කෙනෙ මෙන්න මේ වගේ වෙන්න කියලා නෙමේ. රූපයෙන්වත් රැකියාවෙන්වත් පුද්ගලයාගේ කායික සුරූපයෙන්වත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවිකාවන්ට පෙන්වේ ගුණධර්මාතින් සීලේ පැත්තෙන් සමාධී පැත්තෙන් ප්‍රඥාව පැත්තෙන් තමන් තුළ තියෙන ධර්මාවබෝධය පැත්තෙන් කුජ්ජුත්තරා කියන්නේ ගිහි ජීවිතේම අනාගාමී පලට හිත වඩාගත්ත කෙනෙ. ඒ වගේමයි ගිහි ශ්‍රාවිකාවන් අතර සාමාන්‍ය මේ බුද්ධ ශාසනයම ඉඳලා තියෙන්නේ සෝවාන් වෙද්දිම සිව්පිලිසිමියා ඥාන ලබපු 5 දෙනයි. මේ සිව්පිලිසිමියා ඥාන ලැබෙන්නේ මහරහතන් වහන්සේලාට තමයි උතුම් අරහත්වයත් සමඟ පහළ වෙන්නේ ඒ පුුණ්‍ය හැකියාව. හැබැයි සෝවාන් වෙද්දිම පැවිද්දන්ගෙන් ආනන්ද හාමුදුරුවන්ට පිහිටිය. පැවිද්දන්ගෙන් ආනන්ද හාමුදුරුව ගැන විතරයි සඳහන් වෙන්නේ. උන්වහන්සේ සෝවාන් පලයට පත්වෙද්දී. සිව්පිලිසිමියා ඥාන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන
පුංචි කාරණයක් ධර්මකාරණයක් ඇහුවනං ඒ අර්ථ වසයෙන් තේරුම් ගන්නවා ඒක ධර්මකාරණා වසයෙන් ගලපගන්න දක්ෂයි ඒක තව උපමා උපමේ ඇසුරෙන් ලස්සන්ට විස්තර කරන්න පටිභාන දක්ෂතාව කැන ලස්සන්ට විස්තර කරමින් දහම් දෙසීමේ හැකියාව. මේ සියලු හැකියාවන් ආනන්ද හාමුදුරන්ට පිහිටියා. ඊළඟට මේ හැකියාවම ගිහි ශ්‍රාවිකාව අතර කුජ්ජුත්තරාවට තිබුණ කිය. එතකොට බලන්න කුජ්ජුත්තරා පෙරමුණවා හරි අකුසල විපාකයක් නිසා සේවිකාවක් හැටියට මාලිගාවක ඉපදුනත් කුදු ශරීරයක් ඇතුව බොහොම ලස්සන නැති කායිශ සුරූපයක් ඇතුව ඉපදුනත් පෙර මොන තරම් පුුණ්‍ය ශක්තියක් තිබුණද සිව් පිලිසිබියා ඥාන සෝවාන් වෙද්දිම ලබන්. පුංචි ධර්මකාරණයක් ඇහුවනං ඒ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන වසයෙන් වටහාගන්න පුළුව ඒක විස්තර කර පැය ගානක් වුණට ලස්සනට දහම් දෙසන්න පුළුවන් හැකියාව තිබුණ. එනිසා තමයි කුජ්ජුත්තරාව සාමාවතී ඇතුළු 500ක් දෙනාට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහගෙන ගිහිල්ල මාලිගාව බිසෝවරුන්ට ඔක්කොටෝම බණ කියනවා. හැබැයි බණ කියන්නේ බිසෝවරු බිම වාඩි කරලා. රජ්ජුරුවන්ගේ අග බිසව වුනත් මොන බිසව වුනත් කුජ්ජුත්තරා බණ කියනකොට අභිමානයක් තුළ තමයි බණ කිවේ. ඔබ දන්නවා කුජ්ජුත්තරා සාමාවතීගේ පුරුද්දක් තිබුණ මල්වලින් සරසනවා මේ මාලිගාව හැමදාම අලුත් මල් ගෙනහල්ල මල්වලින් සරසනවා මාලිගාව කොටස. දැන් කුජ්ජුත්තරාවට ඒ කාලි හැටියට කහවනු 8ක් දෙනවා ගිහිල්ල මල්ගෙනෙන් කියලා. තැන්දි සේවිකාව මාලිගාවෙන් එලියට ගිහිල පාරවල්ලොල ඇවිදලා ඒ කාලෙ සුමන මල් කාරයගෙන් තමයි මල් ගන්න. හැබැයි කහවනු අටේ මල් ගන්න කහවනු 4ක මල් අරගෙන ඉතිරි කහවනු 4 හොරකංකර. එතකොට අපිට පේනවා මේ ධර්මය ලැබෙන්න පෙර ජීවිතේ ධර්මාවබෝධය ලබන්න කලින් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න පෙර නොයි කඩු පාඩු තිබිලා තින තොට කුජ්ජුත්තරාව කියන කලින් හොරකං කරලා තියෙනවා. කහවනු 4 ගානි දවස ගානි හොරකං කර ගත්තා. දැන් හොරකං කල මේ හොරකම් වහන්නේ කොහොමද බොරුවෙන් තමයි වහන්නේ. ගිහිල්ල කියනවා නේ දේවිය මෙන්න මෙච්චරයි මල් දෙන්නේ. මේ මල්කාරයා බලන්නක සමට මල්කාරයට බනිනවත් ඇති බේ බලන්න දෙන මල්ටිකමුන් කියලා. එතකොට බොරුවෙන් මේ හොරකමත් වහගන්න. තින් දවසක් මල්ගේන්න යනකොට එදා මල්නෑ සුමන මල්කාරයාගේ නිවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මල දානයක්. ආරංචි වුණා අද දානයක් මල් නෑ. කමක් නෑ නිවසටම ගිහිල්ල මල්ටික ඉල්ලගන්නවා දාන ඉවර වෙලා කියලා ගියා ගෙදර. යනකොට බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස සමඟ දානය වළඳලා දහම් දෙසන්න සූදානන් වෙන වෙලා. කුජ්ජුත්තරා ඉතින් මේ බණහන්ගේ ගමනක් නෙමෙයිනි. ගිහිල් අර බණහන පිරිස අතර මේ දාන අනුශාසනාව අහන්න කැමති උන්න එච්චර කමන්නෑ කියලා එලිය පැත්තකින් නිකක් කොනකට වෙන්න අයිනකින් වාඩි වෙලා හිටිය වැඩ ඉවරුණ මල්ටි කරයන්නකු කියලා. කොනක වාඩි වෙලා හිටියත් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා. බුදු ඇසට අරමුණුනේ කුජ්ජුත්තරා. එතකොට බලන්න කොනක වාඩි වෙලා හිටියත් ආය වෙන කාරණයකට ආය මල්ටිකක් ගෙනියන්න බණහන්නාව නෙමෙයි. දන් දෙන්න සද්ධාවෙන් අනේ සාදු කියලා පිනානු මෝදන් වෙන්නාවත් නෙමෙයි. හැබැයි පෙර පින පෙර සසරි කරපු පුුණ්‍ය ශක්තියක් තියෙනවා කුජ්ජුත්තරාවට. බුදුරජාණන් වහන්සේ කුජ්ජුත්තරාව අරමුණු කරගෙන දහම් දෙසවා දේශනාව අවසන් වෙනකොට සෝවාන් පලට පත් වනා සිව් පිලිසිබියා ඥාන ඇතිව සෝවාන් පලෙහි පිහිටිය. පුද්දුම සද්ධාවකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා බොහෝම සද්ධාවින් බුදුගුණ සිහි කර කර සුමන මල්කාරයගෙන් කහවනු අටේම මල් ගත්තා. දැන් හොරකං කරන්න දැන් ආරිකාන්ත සීලේ පිහිටල. අන්න බලන්න ධර්මය ලැබෙනකොට ජීවිතය වෙනස් වෙන හැටි. කුසල් අකුසල් පිම්පව් හොඳ නරක ධර්මාවබෝධය ලබනකොට ජීවිතයේ සම්පූර්ණයෙන්ම ධර්මයත් එක්ක වෙනස් වෙනවා. කහවනු අටීව මල් ගත්තා. අරගෙන වෙනද වගෙනේ මල් දෙගුණයක් ශාල මල් ප්‍රමාණයක් අරගෙන ගිහිල්ලා සාමාවතීට දීලා දැන් කලින් කරපු හොරකං වහගන්න හැදුවෙත් නෑ. ගිහිල්ල කිව්වා සාමාවතී හැව මොකද කුජ්ජුත්තරම් මේ තරම් මල් අද මෙච්චර මල් ගොඩක්. එතකොට කිව්වා මම දේවිය ඉස්සර මංගෙනාවේ භාගික කිව මල් මං ඉස්සර කහවනු 4 ගානි හංගගත්ත හොරකං කරා කිය. හැබැයි මම ආයනං කවදාවත් කිසිම දෙයක් හොරකං කරන්නෑ කිය. සාමාවතී බැලුව මේ මොකද මේ ඉස්සර මං හොරකං කරා ආය හොරකං කරන්නේ
මේ විදිහට මේ මොනවද මේ කියන්නේ මොකක්ද ඔබේ වෙනස කියලා ඇහුවා. එතකොට කුජ්ජුත්තරා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න දිසාවට හැරිලා දෑත් නල්ලි තියාගෙන බුදුගුණ කියලා වන්දනා කළ කියනවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මන් ධර්මය ඇහුවා. මට ඒ ධර්මය වැටහුණා. මම මගේ ජීවිතය අඩුපාඩු හදාගත්ත මං ආයි කවදාවත් හොරකං කරන්නේ බොරු කියන්නේ මං මේ විදිහ ධර්මය තුළ පිහිටිය. දැම් මේ කියපු දේ අහලා පුදුම ආසාාවක් ඇති වුණා සාමාවතිය ඇතුළ පිරිසට අනේ අපිට බණ ටිකක් කියන්න කිය. අනේ ඔය අහපු දේ අනේ අපිටත් කියල දෙන්න බැයිදැහු. දැම් බලන්න සේවිකාවක් වුවත් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන්ගේ අභිමානය. ඒ වෙලාවෙ කුජ්ජුත්තරාව කියනවා බණ කියන්නම් හැබැයි මේ වැරහැලි ඇඳගෙන මෙහෙම නම් බෑකිව. මාව හොඳට සුවඳ පැන්වලින් නාවන්න කියෝ. උස් ආසනයක් පනවල මට ගෞරවාන්විත උස් ආසනයක වාඩි වෙලා බණ කියන්න සලස්සන්න. බිමයිදගෙන රජ්ජුරුවන්ගේ බිසව වනත් කවුරු මොන බිස වනත් බණහනවනන් ධර්ම ගෞරුවෙන් පහත් ආසනයක ඉඳගෙන බණහන්න ඕනැකිව. බණ කියන කෙනාට වඩා උත්සාසනයක ඉන්න බෑකිව. එහෙම නම් බණ කියන්න. දැම් බලන්න කොච්චර අර පිරිසට පෙර පිනත් එක්ක සාමාවති ඇතුළු පිරිස කල්පනා කරා මේ උතුම් ධර්මයක් වෙන්න ඇති. මේ තරන් ධර්ම ගෞරවයක් කුජ්ජුත්තරාවට ඇතිවුණේ කොහොමද. අපි ඒ විදිහටම කරමු කියලනේ සුවඳ පැන්වලින් නෑව්ව. උසාසනයක් පනවලා වටිනා සලුවක් දුන්න. මෙන්න මේ වටිනා සලුව පිරිසිදු සලු ඇඳගන්න ඔයි වැරහැලි අයින් කරලා. ඔබ බොහෝම ගෞරවෙන් අනේ අපිට අරහපු බණටික කියන්න කියලා 500ම සාමාවතිය ඇතුළු බිම වාඩි වුණා බණටිකහන්න. කුජ්ජුත්තරාර ආසනය ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න දිසාවට හැරිලා බුදුගුණ කියලා වන්දනා කරලා ආසනයේ ඉඳගෙන ලස්සනට අරහපු ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිබහන බොහොම ලස්සන උපමා උපමේයවලින් විස්තර කර කර දහම් දෙසුව. මේ බණටික අහල අවසන් වෙලා සාමාවතී සාධකාරදීලකි වනේ කුජ්ජුත්තරාවනේ හෙට ඉඳං කහවනු 16ක් දෙනවා කියව. කහවනු 8ක් මල්ගේෙන් ඉතුරු කහවනුවට ඔබට ඒ හැමදාම ගිහිල්ල බුදුරජාණන් වහන්සේ බණ කියන තැනට ගිහි ලාගෙන ඉඳලා ඒ ධර්මය අහගෙන ඇවිල් අනේ අපිට කියන්න කිව. එතකොට ඔන්න ඔය විදිහට තමයි කුජ්ජුත්තරාව හැමදාම බණහගෙන ඇවිල්ලා ඒවා විස්තර කර කර සාමාවතිය ඇත්තළු පිරිසට දහම් දෙසුව. එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාව බොහොම ධර්ම කතිකා ඉඳලා තියෙන. හැබැයි තම තමන්ට ඕන දේවල් කිය නෙමේ. බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය අහගෙන ඇවිල්ල ඒ ධර්මයමයි විස්තර කර කර උපමාවලින් ඒ බුද්ධ ගෞරවින් දැම් බලන්න කොජ්ජුත්තරා බණ කියනකොට බුදුරජාණන් වහන්සේට බුදුගුණ කියලා ඒ පැත්තට හැරිලා වන්දනා කරලා මේ ධර්මය ශාස්තෘන් වහන්සේගේ. ඒ ශාස්තෘ ගෞරවෙන් තමයි මේ ධර්මය කියාගෙනයන්. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාව. අද අපි කතා කරන්නේ නන්ද මාතාව ගැන. කුජ්ජුත්තරා වගේම නන්ද මාතාව කුජ්ජුත්තරා ගැනත් බුදුහාඳුරු පෙන්නවා මගේ ගිහි ශ්‍රාවිකාව. මම කුජ්ජුත්තරා වගේ වෙනවා කියලා හිතන්. ඊළඟ කෙනා තමයි නන්ද මාතා මම වේලු කණ්ටගී නන්ද මාතා වගේ ජීවත්වෙනවා. මගේ ජීවිතෙත් ඒ වගේ මන් දියුණු කරගන්නවා කියලා ඉලක්කයක් තුළ වීරිය වඩන්නකි. මේ වේලු කණ්ටකී නන්ද මාතාව ගැන නන්ද මාතා සූත්‍රයෙන් අපිට බොහෝ කාරණා ජීවිතය ඉගෙන ගන්න පුළුවන්. මේ වේලු කණ්ටකී නගරයේ සැවැත් නුවරින්දම් බොහොම ඈත ටිකක් ප්‍රත්‍යන්ත ප්‍රදේශයකට වෙන්න දක්ෂිනාගිරී තමයි පිහිටලා තිබුණේ. මේ වේලු කණ්ටකී නගරයට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා ගම් නියම් ගම් පුරා චාරිකාය වඩිනකොට හදිස්සියව මේ දක්ෂිනාගිරි ප්‍රදේශයට උන්වහන්සේලා චාරිකාය වැඩිය. එහෙම වැඩම කරලා එදා රාත්‍රී උන්වහන්සේලා කතා වුණා අපි හෙට එහෙම නං ඔය වේලු කණ්ටකී ගමහරහා අපි ගමන පිටත්වෙමු කියල දැම් මේක කවුරුත් දන්නේ. රාත්‍රී උන්වහන්සේලා විතරයි මේ සාකච්ඡාව කරේ. එදා රාත්‍රී නන්ද මාතාවගේ පුරුද්දක් තිබුණ කියනවා හවසට රාත්‍රී නිදාගන්න පෙර පාරායන වගේ ගැන නිර්වාණ ගාමිණී මාර්ගය ඇතුළත් දේශන ගොඩක් තියෙනවා. මේක තියෙන්නේ සුත්ත නිපාතයට අයිති මේ කුද්දක නිකායි සුත්ත නිපාතකින ග්‍රන්ථයේ සඳහන්ගෙන පාරායන වගේ කියලා නිවන අරමුණු කරගත්ත බොහොම ලස්සන දේශන පෙළක්. මෙන්න මේ දේශනා නන්ද මාතාවට කටපාඩන් කියන.
හැමදාම හවසට මේ බුද්ධ දේශනා සජ්ජායනා කරනවා මිහිරට. දැන් බලන්න ඔය පරණ ආච්චිල සීලා ඉස්සර 3 සූත්‍ර කටපාඩමින් කියන්න. ඒවත් බුද්ධ දේශනා. මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමිත්ත සූත්‍ර මිනිස්සු කටපාඩම් කරගෙන හිටිය. මේ පිරිත් කටපාඩමින් කියනවා. එතකොට මේ බුද්ධ දේශනා කටපාඩමේ බොහොම මිහිරට සජ්ජායනා කරන පුරුද්දක් ඒ කාලෙත් තිබිලා තියෙනවා. එතකොට ඒ අතර මේ නන්ද මාතාව පාරායන වග්ගේට අයිති දේශන පෙළක් හැමදාම රාත්‍රී බොහෝම මිහිරට සජ්ජායනා කරනවා නිදාගන්න පෙර. එදා රාත්‍රී තමන්ගේ නිවසේ උඩු මහල ඉඳං බොහොම ලස්සනට මේ පාරායන වගේ සජ්ජායනා කරනකොට හදිස්සියේ උතුරු දිසාවට අධිපති වෛශ්‍රවන දෙවියන් දකුණු දිසාවට මේ තමන්ගේ දිවිය කාරයකට පිටත් වෙලා අහසින් යන ගමන් මෙහෙම යනකොට මෙන්න ඇහෙනවා අහසින් යනකොට උඩින් ඇහෙනවා මේ පාරායන බුද්ධ දේශනා බොහෝම මිහිරි හඬට බුද්ධ දේශනා සජ්ජායනා කරනව ඇහුණ. එහෙම යන ගමන් අහගෙන අහසින් යන ගමන් වෛශ්‍රවන දෙවියන් අහසෙම ඉඳං යන ගමන නවත්තල අහසේ ඉඳං බොහෝම කන් යොමු කරගෙන හර දේශනා ටික බොහෝම සතුටෙන් අහගෙන හිටිය අහසේ. අහගෙන ඉඳල අවසානයේ සාධකාර දුන්න සාධු 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 කියල සාධකාරදීනකොට නන්ද මාතාව බැලුව කවුද මේ උඩබිම බැලුව පේනෑ වටපිට බැලුව කවුරුත් නෑ කවුද මේ සාධකාර දුන්නේ කිය ලැහුව. එහෙම අහනකොට වෛශ්‍රවන දෙවියන් උතුරු දිසාවට අධිපති මේ චාතුම් මහාරාජික දෙව්ලොව ඔබ අහල ඇති පොළොවට ආශ්‍රිතවම තියෙන දිවිය ලෝක ආශ්‍රිතවකට මේ පොළොව මට්ටමින්ද යුදුන් 42,000ක් ඉහලින් චාතු මහාරාජික දිවිය ලෝකෙ පිහිටලා තියෙනවා. උතුරු දිසාව පාලනය කරන වෛශ්‍රවන දෙවියන් ඔබ අපි කියන්න වෙසමුණි දෙවියන් වෛශ්‍රවන් දෙවියන් යක්ෂයන්ගේ අධිපති භාවය දරන්න මේ වෛශ්‍රවන දෙවියන්. මෙන්න මේ වෛශ්‍රවන දෙවියන් සාධකාරදීලා ඒ වෙලාවෙ පෙනීදල කියනවා නන්ද මාතාවනි මමයි සාධකාර දුන්නේ. මම උතුරු දිසාව පාලනය කරන වෛශ්‍රවන දිවිය රාජය. මම හදිසි කාරයකට මේ යන ගමන් ඔබ බොහෝම මිහිරට බුද්ධ වචනයේ සජ්ජායනා කරනු ඇහුණ. මම ඒටික අහසයි නං අහගෙන හිටිය. ඔබට බොහෝ පින් අයිති වෙනවා. මගේ හිත ධර්මය ගැන පැහැදුනා. එහෙම කියලා වෛශ්‍රවන් දෙවියන් කියනවා නන්ද මාතාවනේ ඔබට තුටු පඳුරක් වසේ. ඔබට ඔන්න මං හිට පණවිඩයක් කියන්න වටිනා. හෙට දවසි උදෑසනින් සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා කිසි කෙනෙකුට දැනුන්දීලා නෙවෙයි 500ක් භික්‍ෂූන් වහන්සේලා සමඟ චාරිකාය වඩින ගමන් ඔන්න හිට වේලු කණ්ටකී ගමට උදේම වඩිනෝ. ඔන්න ඔබතුමියට පුළුවන් දානය සකස් කරගෙන සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලාට දානය පූජා කරන්න. ඒ පින මටත් අනුමෝදන් කරන්න කියල වෛශ්‍රවන් දෙවියන් අහසෙම යන ගමන පිටත් වෙලා ගිය. දැන් නන්ද මාතාවට බොහෝම සතුටු 10ක ආරංචියක් මේ ලැබුණේ. නන්ද මාතාව මොකද කරේ ඉක්මනට රාත්‍රී සේවිකාවන්ට අසල් වැසියන්ට දැනුන්දීලා හිතවත් පිරිස එකතු කරගෙන රැල්ලි වෙනකොට බොහෝම ලස්සනට ආසන පනවල වියම් බැඳලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඇතුළු 500ක් සංඝ පිරිසට වැඩඉන්න සියලු පහසුකන් සලස්සල ඒ විතරක් නෙමේ පිරිස එකතු කරගෙන උදේ වෙනකොට දානයත් ප්‍රනීත විදිහට දානි සකස් කරා නිවසි. තැන් දානි හදල අවසන් වෙලා සේවකයකුට කතා කරලා කිව ඔබේ අන්න නගරයට ගිහිල්ල නගරේ දොරටුව ළඟ පොඩ්ඩක් බලාගෙන ඉන්න. උදේ පාන්දරින්ම සාරිපුත්ත මොග්ගල්ලාන උතුම් මහරහතන් වහන්සේලා 500ක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන මේ නගරයට වඩිනෝ. උන්වහන්සේලා වඩිනෝ දැක්ක ගමන් ගිහිල්ල වන්දනා කරලා උන්වහන්සේලාට ආරාධනා කරන්න අන්න නන්ද මාතාවගේ නිවසේ දානි සකස් කරලා ඔබහන්සේලා වඩිනකම් බලාගෙන ඉන්න. ගිහිල් ආරාධනා කළ එකන් එන්නේ කියලා පිටත් කළ ඇරිය. මේ සේවකයා ගිහිල්ල බලන් ඉන්නකොට අර විදිහටම මෙන්න සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සංඝ පිරිස පිරිවරාගෙන වේලු කණ්ටකී ගමට උදෑසනින්ම වැඩිය. වඩිනකොටම ගිහිල් ආරාධනා කරා ස්වාමීනී ඔබහන්සේලාට අන්න දානි සකස් කරලා. ඔබහන්සේලා වඩින්න කියලා වඩම්මගෙන පැමිණිය නන්ද මාතාවගේ නිවසට. දැන් ආසන පනවල සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඇතුළු 500ක්. මේ සංඝ පිරිස බොහෝම ගෞරුවෙන් වඩම්මල ආසන පනවල දැන් දානී පූජා කරා.
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඇතුළු මේ සංඝ පිරිස දන් වළඳලා අවසන් වෙලා දැන් පාත්‍ර හෝදලා බුක්තානුමෝදනා ධර්ම දේශනාවේදී දැන් මේ පිරිස මේ වාඩි වුණා බණහන්. ඒ වෙලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා නන්ද මාතාවනි හරිම පුදුමයි. අපි කාටවත් දැනුම් දුන්නේ නෑ අපි මේ ගමට වඩිනවා කියලා. අපි මේ දක්ෂිනාගිරිය හරහා චාරිකාය වඩින ගමන් හදිස්සියේ තමයි මේ වේලුකණ්ඨකී නගරේ හරහා වඩින්න පිටත් වුණේ. ඔබතුමිය කොහොමද දැනගත්තේ අපි වඩිනවා කියලා? මේ විදිහට සූදානම් වෙලා ප්‍රනීත විදිහට දානේ සකස් කරේ කොහොමද කියලා හැව. අන්න එතකොට නන්ද මාතාව කියනවා ස්වාමීනි මම පුරුද්දක් වශයෙන් රාත්‍රී පාරායන වග්ගේ සජ්ජායනා කරනවා. මං ඊයේ රාත්‍රී මේ පාරායන වග්ගේ සජ්ජායනා කරනකොට වෛශ්‍රවණ දෙවියන් අහසේ ඉඳන් මේක අහගෙන ඉඳලා සාදුකාර දුන්නා. වෛශ්‍රවණ දෙවියන් තමයි මට කිව්වේ ඔන්න හෙට දවසේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 500ක් සංඝ පිරිස සමග වේලුකණ්ඨකී ගමට වඩිනවා. උන්වහන්සේලාට දානේ සකස් කරලා පූජා කරගන්න මටත් පින් දෙන්න කියලා වෛශ්‍රවණ දෙවියන් තමයි කිව්වා ඔබ වහන්සේලා වඩින පණවිඩේ මට කිව්වේ. එහෙම කියනකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා හරිම ආශ්චර්යයි හරිම අද්භූතයි. මේ නන්ද මාතාව මේ ගිහි ශ්‍රාවිකාවක් වුවත් මහා ආනුභාව ඇති මහා බල සම්පන්න උතුරු දිසාවට අධිපති වෛශ්‍රවණ දිව්‍ය රාජයෙක්වත් කතාබස් කරනවා නේද කිව්. එහෙම කියනකොට නන්ද මාතාව කියනවා ස්වාමීනී මා තුළ ආශ්චර්ය කාරණා තව තියෙනවා කියලා නන්ද මාතාව සතුව තියෙන ආශ්චර්ය අද්භූත කාරණා රැසක් කියනවා. මෙන්න මේවා තමයි මේ නන්ද මාතා සූත්‍රයට ඇතුල් වෙලා තියෙන. මේක පළවෙනි කාරණේ හැටියට අර වෛශ්‍රවණ දෙවියන් එක්ක පවා කතාබස් කරන කෙනෙක් හැටියට නන්ද මාතාව තුළ තිබ්බ ආශ්චර්ය අද්භූත කාරණේ සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්වනවා. ඒ වෙලාවේ නන්ද මාතාව කියනවා ස්වාමීනි ඕවා නෙමෙයි මා තුළ මෙන්න මේ වගේ ආශ්චර්ය අද්භූත කරුණු ගොඩක් තියෙනවා. ඔන්න නන්ද මාතාව කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මට එකම පුතෙක් හිටියා කියලා. එතකොට ගිහි ශ්‍රාවිකාවක් හැටියට නන්ද මාතාවට එක පුතෙක් ඉඳලා නන්ද මාතා කියන්නේ නන්ද තමයි පුතාගේ නම. මාතා කියන්නේ ඉතින් ඒ අම්මා. නන්ද කියන පුතාගේ අම්මා කියන්නේ ඒ පුතාගේ නමින් තමයි හැඳින්වෙන්නේ. ඒ නන්ද කියන එකම පුතා. එතකොට බලන්න තමන්ගේ එකම දරුවා නන්ද මාතාව කියනවා ස්වාමීනි මේ රටේ රජ්ජුරුවෝ කිසිම හේතුවක් නැතු කවුරුවයි රජ්ජුරුවන්ට කේලමක් කියලා රජ්ජුරුවෝ මොකද කරේ අර අහිංසක දරුවව රාජ බටයෝ ලවා අල්ලගෙන ගියා. ගිහිල්ලා වදදීලා ගගහ ඇදගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ට පලිගන්න ඕනෑවට වැරදි තීන්දුවක් දීලා ඔහුව මරනවා පුතාව. එතකොට කියනවා සාමීනි මගේ එකම දරුවා රජ්ජුරුවෝ රාජ බටු ඇවිල්ලා පුතාව අරගෙන යනකොටවත් මගේ දරුවට වදහිංසා කරනකොට මගේ දරුවාව මරන්න තීරණය කරලා වදදීලා මරණකොටවත් මගේ හිතන මේ කියනවා කම්පාවට පත් වනේ. එතකොට බලන්න ආශ්චර්යයක්. හිත නන්ද මාතාවට පුළුවන් වුණා කියනවා මේ කර්මයේ ස්වභාවය සසර ස්වභාවය තේරුම් අරගෙන අකම්පිත හිතක් ඇතිවයිකට මූුණ දේ. දැන් බලන්න අම්ම කෙනෙක් හැටියට තමන්ගේ එකම දරුවා නොකළ වරදකට තරහට හරි කේලමක් නිසා හරි රජ්ජුරුවෝ රාජ බටයෝ දම්මල ඇදගෙන ගිහිල්ල මේ දරුවට වදහිංසා කළ දරුවා මරණකොට වෙන අම්ම කෙනෙකුට දරාගන්න පුළුවන්කමක් නෑ. හැබැයි නන්ද මාතාව ඒ වෙලාවෙ කර්මේස් රජ්ජුරුවන්ට සාප කරන්නෙත් නැතුව ඇයි මගේ පුතාට මෙහෙම උනේ කියලා ඒ මට්ට මේ මනසින් ඇදගෙන වැටින් නැතුව ඔහු කරගත්ත කර්ම විපාකයක් වෙන්න ඇති කියලා කර්මය පැත්තෙන් හිතලා හිත හදාගන්න. සසරි කොච්චරනක් ඉපදී යන ආත්ම භාවල මේ වගේ කොයි තරන් නොකළ වැරදි නිසා දඩුවන් විඳල ඇද්ද. කොයි තරං උල ඉඳල ඇද්ද. කොයි තරම් බෙලි කැපුම් කාල ඇද්ද. මේ වගේ භයානක සංසාර ගමනක නේද අපි මේ ඉපදී මැරිමැරි යන්නේ. මේ සසරෙන් මිදීම මයි සැපය කියලා ධර්මයම සිහිකරගෙන තමන්ගේ දරුවට වදදීලා මරණකොටවත් හිත සැලෙන් නැතුව අකම්පිතව හිටිය කිය. ස්වාමීනී මා තුළති භාශ්චරය කාරණයක් කිය. දැන් බලන්න කොච්චර ආශ්චරයක්ද කියලා. ගිහි ශ්‍රාවිකාවක් හැටියට අම්ම කෙනෙක්නේ. තමන්ගේ දරුවට වදදීලා මරණකොට තමන්ට පුළුවන්කම ලැබුණ අකම්පිත හිතක් ඇති කරගෙන ධර්මය සිහිකරගෙන අටලෝ දහම සිහිකරගෙන
කම්පානොවීන්න. එතකොට සාරිපුත්ත හාන්දුරුවකිනො නන්ද මාතාවනි ඒක නං ආශ්චරයක්ම තමයි. නන්ද මාතාවනි ඔබේ හැකියාවනං අත්භූතයිකි. ඒ වෙලාවෙ නන්ද මාතාවකිනො සාමීනය ඔය විතරක් නෙමෙයි. මගේ ස්වාමිය මිය ගිහිල්ල දැම් බොහෝ කාලයක්න එකන් ටික කාලෙකට කලින් ස්වාමියත් මැල් දැම් බලන දරුව විතරක් නෙේ මනුස්්‍යයත් මැරිල්. නන්ද මාතාවකිෙන ස්වාමීනී මගේ ස්වාමයා මිය ගිහිල්ලා යක්ෂයෙක් වෙලා යක්ෂ යෝනියකින ඉපදිලායින්. එතකොට අපිට පේනවා ඒ ස්වාමයා මේ ගුණ ධර්ම ඇතුව ධර්මානුකූල ගුණහපත් ජීවිතයක් ගත කරපු ස්වාමියෙක් නෙමෙයි නන්ද මාතාවට ඉඳලතිය. මේ ස්වාමිය මිය ගිහිල්ලා යක්ෂයෙක් වෙලා ඉපදිලායින්. ස්වාමීනී මගේ ඉදිරියට ඒ ස්වරූපේම යක්ෂයෙක් වගේ මට පේන ඉස්සරහට එනවා කියන. හැබැයි මගේ හිත කම්පාවෙන්නෑ කියන. මම හිත විපිලිසර නොවී හිත සැලෙන් නැතුව මේක තමයි සංසාරය හැටි කර්මයේ ස්වභාවේ. ඔහු රැස්කරගත්ත කර්මාරගෙන ඔහු සංසාරයේ උපත කරා ගියා කියලා කර්මයේ ස්වභාවේ සිහි කරලා හිත සැලෙන් නැතුව මම ඉන්නවා කියන. ඒක මා තුළ තින ආශ්චර්යයක් කිය. එතකොට බලන්න අපිට පේනවා දැම් මේ නන්ද මාතාවගේ මේ පවුල් පසුබිම ගත්තට පස්සේ. අම්ම කෙනෙක් හැටියට ගත්තාහම තමන්ගේ දරුවාදගෙන ගිහිලා වදදීලා බොරු චෝදනාදාලා දරුව මරලා. ඒත් අකම්පිත හිතක් ඇති කරගෙන ඉන්න. ඊළඟට නන්ද මාතාවට ඉඳල තියන්නේ ගුණය හපත් ධර්මය දියුණු කරපු මේ බණ භාවනා කරපු හොඳට ධර්මය වඩපු එහෙම ස්වාමියෙක් නෙවෙයි කියන එක පේනවා ස්වාමියා මිය පරල්ලව ගිහිල්ල යක්ෂයෙක් වෙලා ඉපදිලා තොට බන්න මේ තරම් ගුණයහපත් මේ තරම් ධර්මය වඩන ධර්මය සජ්්‍යායනා කරන බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාව අතර බොහොම ශේෂ්ඨ ශ්‍රාවිකාවක් වෙලත් සාමිය ගුණයහපත්කමක් නැති ධර්මයක් නැති මැරිලා යකෙක් වෙච්චයක් මේ ස්වාමිය කිදලතිය. එතකොට ඒ විතරන්න නිකම් මැරිලා යකෙක් වෙලා කොයි හරි ඉන්නවා වගේ නෙමෙයිනේ. දැන් නන්ද මාතාව කියනවා ස්වාමීනී මගේ ස්වාමියා යක්ෂයෙක් වෙලා මගේ ඉදිරියට පෙර සුරූපයම පේෙන් එනවා කියලා. මේක තියෙන අංගුත්තර නිකාය සත්තක නිපාති තියෙන්නේ නන්ද මාතා සූත්‍රය. එදකොට මෙහෙම කියනකොට නන්ද මාතාව කියන ස්වාමීනී හැබැයි මගේ හිත කම්පාවෙන්න ෑකෙන දැන් බලන්න වෙන කෙනෙකුන්න එක්ක යක්ෂේ දැක්කාම් බයි හිතෙනවා. එහෙම නැත්නම් අනේ මගේ ස්වාමිය නේද අනේ මගේ ස්වාමිය නේද කියල එක්ක ස්වාමි භක්තියෙන් දුක හිතෙනවා අනුකම්පාව හිතෙනවා. හැබැයි නන්ද මාතාව බයවෙන්නෙත් නෑ දුකහිතෙන්නෙත් නෑ තැතිගන්නෙත් නෑ ඒ හැම වෙලාම කර්මී ගැන හිතනවා. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්ස දායාදු. තමන් යම් කර්මයක් කරාද ඒ තමන් රැස්කරගත්ත කර්මී විපා කරගෙන තමන් යන සසර ගමනක් තියෙන්. මගේ දරුවා වනත් මගේ ස්වාමිය වනත් තම තමන් රැස්කරගත්ත කර්ම අරගෙනයි ඒ අයි සංසාරමය යන්න කියලා අකම්පිත හිතක් ඇතිකරගෙන ධර්මීම සිහි කරගන්නවා කිය. එතකොට බලන්න කොච්චර ආශ්චරයද කියල බුදුරජාණන් වහසගේ ගිහි ශ්‍රාවිකාව. එතකොට බලන්න ඒ කාලෙ මේ විදිහේ හිත දමනය කරගත්ත ධර්මය තුළින්ම හිතහදාගත්ත මේ තරං සැලෙන්න කරුණු යෙදිලවට නොසැලී අකම්පිතව ඉන්න ශ්‍රාවිකාව බුද්ධ ශාසනය තුළ ඉඳල තිනවා ගිහි ජීවිත ගත කරපු අය අතර. ඊළඟට නන්ද මාතාව කියෙන ස්වාමීනි ඔය විතරක් නෙමේ මා තුළ තවාශ්චරය අත්භූත කරුණු ගොඩක් තියෙනවා. ඒ තමයි ස්වාමීනී මම යම් දවසක මගේ දෙමව්පියෝ මේ ස්වාමයාට මා විවාහ කරලා දුන්නද එදා. එදා ඉඳම් මේ දක්වා කවදාවත් මගේ ස්වාමිය ඉක්මවා සිතකින්වත් වෙනස් ස්වාමියෙක් ගැන මං හිතල නෑකෙන්. සාමීනී කයින් වැරැද්දක් කරනවා කියන ගැන තව කවර කතාවත් දහනවා හිතකින්වත් හිතල නෑකිය. එතකොට බලන්න ඒ කාලේ තරුණ කාලෙ විවාහ කරලා දුන්නට පස්සෙමේ ස්වාමයාට. එතකොට මේ තරන් දැන් ස්වාමියගේ චරිතය ගත්තහම් මැරිලා යකෙක් වුණාගේ පම අපි හිතමු ඒ කාලි බොහොම එක්ක සැර පරුස කෙනෙක් වෙන්න පුළුවන් ධර්මයක් නැති කෙනෙක් වෙන්න පුළුවන් ගුණහපත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ධර්මය දියුණු කරගෙන යන බිරිඳකට ස්වාමිය ධර්මය තුළ නැති වුණාට පස්සේ සමහරුන්ට ස්වාමිය ගැන හිතනවා අපරාධ මේ මනුස්්‍යාව මං විවාහ කරගත්තේ මං අමාරු වැටුණ මං අහුනා මේ මිනිහට එහෙම හිතෙන්ට පුළුවන් කෙනෙකුට. හැබැයි නන්ද මාතාව ඒ ස්වාමිය තුළ මොන ගුණධර්ම තිබුණත් ඔහු හොඳ වනත් නරක වුණත් ස්වාමිය ඉක්මෝල සිතකින්වත් වෙනත් කෙනෙක් ගැන හිතල නෑ කියන. එතකොට බලන්න ආශ්චරයක්ම තමයි ඒ කාලේ. සාරිපුත්ත හාන්දුරු කියනවා නන්ද මාතාවනි ඔබේ ඔය ගුණනං ආශ්චරයක් මයි කියනවා.
ඔබ තුළ තිබිච්ච මේ ගුණ අත්භූතයිකින ඔබේ හැකියා. එතකොට නන්ද මාතාව කියෙන ස්වාමීනී ඔය විතරක් නෙමෙයි. මා තුළ තවාශ්චරය කරුණ ටිකක් තියෙනවා. ඒ තමයි යම් දවසක මං බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා උපාසිකාවක් බවට පත්වනාද එදා පටන් දැන කිසිම ශික්ෂාපදයක් මං බිඳගෙන නෑ කියන. එතකොට බලන්න ධර්මය අහලා තෙරුවන් සරණ ගියාද යම් දවසක බුදුරජාණන් වහන්සේගේ බණපදයක් අහලා මේ සසරබිය තේරුම් අරගෙන බුද්ධන් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණේ පිහිටියද උතුම් සීලේක පිහිට ගත්තද එදා ඉඳන් දැන කිසිම ශික්ෂාපදයක් මං බිඳගෙන නෑ කියෙන්. ඒක මා තුළ තියෙන ආශ්චර්යයක් මයි කියන. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා නන්ද මාතාවෙනි ඔබ නං ආශ්චර්යමත් කෙනෙක්මයි. ඒක ඔබ තුළ තියෙන අද්භූත කාරණයක්මයි. නන්ද මාතාව කියන ස්වාමීනී තව කරුණු තියෙනවා. සාරිපුත්තයන් වහන්සේ මම දැන් සාරිපුත්ත හාමුදුරන්ට කියනවා නන්ද මාතාව ස්වාමීනී මට මේ ගිහි ජීවිත ගත කරගෙන මම මේ කටයුතු කරගෙන හිටියට මට මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව ඇති පළවෙනි ධ්‍යානයට සමවැදිලා කැමති තාක් පළවෙනි ධ්‍යානයෙන් වාසය කරන්න පුළුවන් කියන. ඊළඟට නන්ද මාතාව කෙන ස්වාමීනී මට විතක්ක විචාර සංසිඳවලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇති දෙවනි ධ්‍යානයෙන් කැමති තාක් වාසය කරන්න පුළුවන් කියන. ඊළඟට ප්‍රීතියත් සංසිඳවලා සුඛ ඒකාග්‍රතාව ඇති තුන්වෙනි ධ්‍යානයෙන් කැමති තාක් වාසය කරන්න පුළුවන්. ස්වාමීනී සුඛේ ගැනත් මධ්‍යස්ථ වෙලා සංසිඳවාගෙන බලවත් ඒකාග්‍රතාවයක් ඇති හතරවෙනි ධ්‍යානයනුත් මට කැමති තාක් වාසය කරන්න පුළුවන් කිය. එතකොට බලන්න කොච්චර නන්ද මාතාව කෙන ස්වාමීනී මා තුළ තියෙන ආශ්චර්යක් මා තුළ තියෙන අද්භූත ලක්ෂණයක් හැටියට මම මේ කාරණා දකිනවා. සාරිපුත්ත හාමුදුරුවෝ නන්ද මාතාවනි ආශ්චර්යයක්ම තමයි කිය. එතකොට බලන්න මේ ගිහි ජීවිත ගත කරගෙන අම්ම කෙනෙක් හැටියට තමන්ගේ පුතාවරගෙන ගිහිල රජ්ජුරුව වදදීලා එහෙම මරලා තමන්ගේ ස්වාමිය මිය පරලව ගිහිලා යක්ෂයෙක් වෙලා පේන්න එනවා ඒ පැත්තේ. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම මැද්දේ ගිහි ජීවිතවල දැන් බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ වඩිනවා කියලා දැනගත්තා විතරයි ඉක්මනට දාන ටික හදලා මිනිස්සු එකතු කරගෙන එහි දානයත් හැදුවා. දැන් සාමාන්‍යයෙන් අම්ම කෙනෙක්නේ මේ ගෙදර වැඩ කරගෙන ඉන්න. එතකොට මේ සියලු වැඩ කටයුතු අතර පළවෙනි ධ්‍යානියත් ඇති කරගෙන භාවනා කරලා සමාධිය තුළ දෙවනි ධ්‍යානියත් උපද්දවගෙන තුන්වෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානයටම රූප ධ්‍යාන හතරටම සමවදිනවා. නන්ද මාතාව කියන ස්වාමීනී මට කැමති තාක් පළවෙනි ධ්‍යානයෙන් සමාපත්තියෙන් ඉන්න පුළුවන් කිය. ඒ ධ්‍යාන වශී ප්‍රාප්ත කරගෙන එතකොට දෙවනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය කියන මේ සමාපත්තින්ට සමවැදිලා ඒවත් තුළ චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත කෙනාට ඒ ධ්‍යානයන් තුළ කැමතිතාක් වාසය කරන්න පුළුව. එතකොට බලන්න ගිහි ශ්‍රාවිකාවක් වුණත් නන්ද මාතාවට ඒ ධ්‍යානවලට පවා සමවැදිලා දැ සමාරුගෙන අපිට ඉතින් ගිහි ජීවිත ගත කරන කොහෙද භාවනා කරන්න මේ ගෙවල් වල ප්‍රශ්න මැද්දෙ කොහෙද භාවනා කරන්න. දැම් බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයෝ මේ පොඩි කාරදර ගොඩක්ද තමන්ගේ දරුවගේ එකම දරුවගෙන හිලා වදදීල මරලා මෙහ මනුස්්‍යය මැල්ල යකෙක් වෙලා මේ සියලු ප්‍රශ්න අතරේ නන්ද මාතාවට පුළුවන් වුණා පළවෙනි ධ්‍යානයේ දෙවනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ හොඳට සමාපත්තිවලට හිත වඩාගෙන ගිහි ජීවිතය ගත කරන්න. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා නන්ද මාතාවනි ඔබ නං ආශ්චර්යයි අද්භූතයි ඔබ තුළ තියෙන මේ හැකියාව. එතකොට නන්ද මාතාව කියනවා ස්වාමීනී මා තුළ ඒ විතරක් නෙමෙයි තව ආශ්චර්ය අද්භූත කාරණයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කළ යුතු යම් ඕරම් භාගේ සංයෝජනයක් ගැන දේශනා කරාද පංචෝරම් භාගේ සංයෝජන මා තුළ ඒව ප්‍රහාණය කරගෙනයි කෙනවා මම ඒව මා තුළ නෑ කිය. එතකොට ඒ කියන්නේ සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ පංචෝරම් භාගේ සංයෝජන පහම ප්‍රහාණය කරලා. ඒක අදහස තමයි අනාගාමී ඵලයට පත්වෙලා. එතකොට එතනදී අපිට පැහැදිලියෝ පේන මේ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයා ධර්මය දියුණු කරගත් අයට ධර්ම කාරණා තුළින් තමයි තමන්ගේ අවබෝධය වැටහෙන්න සලස්සන්න.
මම අනාගාමී කියලා කියන්න පුළුවන් කට ඇල්ල කියන්න බයිද. හැබැයි කියන්න කියන සාරිපුත්ත හාමුදුරුව ඉදිරියේවත් මුගලන් හාමුදුරුව ඉදිරියේවත් මේ මහරහතන් වහන්සේලා ඉදිරියේවත් නන්ද මාතාව ස්වාමීනි මං අනාගාමී කියලා කියන්න කියන උන්වහන්සේලාට ධර්මය තුළින් වැටහෙන හැටියට ව්‍යංගාර්ථයෙන් කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ යම් පංචෝරම් භාගේ සංයෝජනයක් ගැන දේශනා කරානම් මාතුලේවනෑ කියනවා මං ඒව ප්‍රහාණය කරපු කෙනෙ. එතකොට අන්න ධර්මය දන්න කෙනා දන්නවා එහෙනම් මේ කෙනා මේ නන්ද මාතාව අනාගාමී ඵලයටම පත්වෙච්ච කෙනෙක් කියලා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා නන්ද මාතාවනි ආශ්චර්යයක්ම තමයි කියනවා. ඔබ තුළ තියෙන ඔය හැකියාව නම් අද්භූතයි කියනවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාව ගිහි ජීවිතය තුළ දැන් බලන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙන්නේ සෝවාන් ඵලයට පත් වෙනකොට. සෝතාපන්න ශ්‍රාවකයා තුළ මෙන්න මේ පහළට කාම ලෝකයට ඇද දමන මේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා යනවා. හැබැයි සෝවාන් වෙච්ච කෙනාට කාමරාග පටිග එහෙ පිටින්ම තියෙනවා. ඊළඟට උද්දම්භාගිය සංයෝජනවලට අයිති රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජන පහත් තියෙනවා. දැන් සෝවාන් වෙච්ච පුද්ගලයාගේ ඊළඟ ඉලක්කේ තමයි සකදාගාමී ඵලයට පත්වීම. ඔහු ඒ පිණිස ධර්ම මාර්ගයේ වඩලා සීල සමාධි ප්‍රඥා වඩාගෙන ගිහිල්ලා ඔහු සකදාගාමී ඵලයට පත් වෙනකොට කාමරාග පටිග තුනීවීමක් වෙන්නේ. සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනව නෙමෙයි. එහි කාමරාග පටිග තුනී වෙලා යනවා. බොහෝ ප්‍රමාණයක් ප්‍රහාණය වෙනවා සම්පූර්ණයෙන් ප්‍රහාණයක් වෙන්නේ නැහැ. එතකොට ඒ තුල සකදාගාමී ඵලයට පත් වෙනවා. ඊළඟට අනාගාමී වෙනකොට තමයි කාමරාග පටිග සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යන්නේ. එතකොට අපිට පේනවා අනාගාමී ශ්‍රාවකයා කාම ලෝකයට එන ඒකයි අනාගාමී කරන ආගාමි කාම ලෝකයට ආයිමත් එන්නේ නැහැ කියලා. මේ කාම ලෝකය කියන්නේ දිව්‍ය ලෝක මනුස්ස ලෝක සතර අපාය මේ ඔක්කොම කාම ලෝකෙට. සෝවාන් වෙනකොටම අපායගාමී අකුසල් ඔක්කොම ප්‍රහාණය වෙලා ඉවරයි. සෝවාන් වෙද්දිම අපායගාමී අකුසල් ප්‍රහාණය වෙනවා. හැබැයි සෝවාන් වෙච්ච කෙනා කාම ලෝකේ දිව්‍ය මනුස්ස කියන මේ ලෝකවලට බැඳීම තියෙනවා. හැබැයි ඔහු සකදාගාමී වෙනකොට ඒ බැඳීමෙන් බොහෝ ප්‍රමාණයක් නිදහස් වෙන නිසා සකදාගාමී වෙච්ච ශ්‍රාවකයාත් එකාත්මයක් හරි කාම ලෝකේ උපදිනවා. හැබැයි අනාගාමී වෙනකොට කාමරාග පටිග සංයෝජන සම්පූර්ණයෙන් ඔහු තුළින් ප්‍රහාණය වෙන. ඒ සම්පූර්ණයෙන් ප්‍රහාණය වීමත් එක්ක කාම ලෝකයට තියෙන බැඳීම සම්පූර්ණයම නැති වෙලා යන. ඒ නිසා තමයි අනාගාමී වෙච්ච කෙන ආයි කාම ලෝකෙට එන්නේ නැහැ. දිව්‍ය ලෝකෙ උපදින්නෙත් නැහැ. චාතු මහරජික තාවතින්සේ යාමේ තුසිතය නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන මේ සදෙව්ලොව කිසිම දිව්‍ය ලෝකයක අනාගාමී වෙච්ච කෙනෙක් ආපහු කාම ලෝකයකට දිව්‍ය ලෝකයකටවත් එන්නේ නැහැ. අනාගාමී වෙච්ච කෙනා උපදින්නේ අනාගාමී අයම උපදින බ්‍රහ්ම තල තියෙනවා. ඒ තමයි අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිටා කියන මේ බ්‍රහ්ම තල. මේවට ධර්මයේ සඳහන් වෙන්නේ පංච සුද්ධාවාස කියලා. මේ සුද්ධාවාස කියන බ්‍රහ්ම තලවල උපදිනවා. ඒ බඹලව ඉපදිලා එහෙදී අනිත් උද්දම් භාගයේ සංයෝජන ටික ප්‍රහාණය කරගෙන එහෙම පිරිනිවන් පාන. එතකොට මේ අනාගාමී වෙච්ච පුද්ගලයන් තුලත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා ඉන්ද්‍රිය නානාත්වයේ මත අනාගාමී පුද්ගලයනුත් කොටස් කීපයකට බෙදලා තියෙනවා. ඒ තමයි අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි ඊළඟට අන්තරා පරිනිබ්බායි උපහච්ච පරිනිබ්බායි උද්දන් සෝතෝ අකනිට්ඨගාමී කියන. එතකොට සමහර අය ඒ අනාගාමී වෙලා සුද්ධාවාස බඹලොව ඉපදිලා ආයුෂ අඩක් ගෙවෙන්න පෙරම පිරිනිවන් පාන. ඊළඟට සමහර අය ආයුෂ අඩක් ගෙවලා පිරිනිවන් පාන. සමහර අය ඒ දිව්‍ය ලෝකේ උත්සාහයක් නැතුවම ඒ බ්‍රහ්ම තලේ ඒ සුද්ධාවාස බ්‍රහ්ම තලේ උත්සාහ රහිතවම පිරිනිවන් පාන. සමහරු එහෙ ගිහිල්ලා ලොකු උත්සාහයක් වීරියක් වඩලා ඉතිරි සංයෝජන ටික ප්‍රහාණය කළ පිරිනිවන් පාන. සමහර අය අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේම උපදිනවා. අවිය බ්‍රහ්ම ලෝකේ ඉපදිලා එහි සම්පූර්ණ ආයුෂ ගෙවලා අතප්ප එහෙත් බොහෝ ආයුෂ ගෙවලා සුදස්ස ඊළඟට එහෙත් ආයුෂ ගෙවලා සුදස්සී බඹලෝ උපදිනවා. ඊළඟට අකනිටා බඹලෝ ඉපදිලා එහෙදිම පිරිනිවන් පාන.
එතකොට සමහරය සුද්ධවාස බ්‍රහ්මලෝක පහේම ඉපදිලා උද්දන් සෝතු අකනිට්ටගාම අකනිටා බඹලෝදි පිරිනිවන් පාන. එතකොට මේ අනාගාමී වෙච්ච කෙනාට කාමලෝකෙට ඇදිලා එන බන්ධන නැති වුණාට රූපරාග අරූපරාග මාන උද්දත් චවිජ්ජා කියන මෙන්න මේ සංයෝජන කීප ඉතිරි වෙනවා. ඒවා ප්‍රහාණය වෙන්නේ අරහත් මාර්ගයේදී. අරහත් මාර්ගයේ වඩාගෙන යනකොට ඒවා ප්‍රහාණය වෙලා අරහත් ඵලයට පත්වෙනකොට තමයි සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යන්න. එතකොට අපිට පේනවා මහරහතන් වහන්සේ නමක් කියන්නේ මේ උද්දම් භාගය වේවා ඕරම් භාගය වේවා මේ දස සංයෝජනයම්ම ප්‍රහාණය වෙච්ච කෙනෙක් තමයි උතුම් මහරහතන් වහන්සේ නමක් හැටියට ධර්මය හඳුන්නන්න. එදකොට අපිට පේනවා මෙන්න මේ සංයෝජන ප්‍රහාණය කර ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හැසිරෙන ධර්මය වඩන ශ්‍රාවකයගේ ඉලක්කය මේ සංයෝජන ප්‍රහාණය කරගෙන ධර්මාවබෝධය ලැබීම. පිංහතුනි අපිට පේන අපි මේ කතා කර අද නන්ද මාතාව බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාව ගැන. එතකොට අපිට පේන බොහෝ වෙලාවට වර්තමානයේ මිනිස්සු කතා කරන්න අපිට මේ සමාජයත් එක්ක බෑ. අද කාලේ අපිට අමාරුයි දරුවන්ගේ වැඩ නිසා බෑ ස්වාමියගේ යුතුකන් තියනවා පවුලේ යුතුකන් තියනවා මෙන්න මේ වගේ දේවල් නිසාපිට බෑ කොහිද ඇයිති මේ ගෙවල් වල වැඩත් එක්කෝවා කරන්න වෙලාවක්. එතකොට මිනිස්සු මේ විදිහට වෙලාවක් නෑ වෙලාවක් නෑ කියකි ප්‍රමාද විවී ධර්මය අවබෝධ කරගන්න තිබ්බ කාලයේ නැති කරගන්න. අවස්ථාව ගිලිහිලා යනවා ෂණ සම්පත්ති අහිමි කරගන්නවා බොහෝ දෙනෙ. හැබැයි අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාව. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙන මගේ ගිහි ශ්‍රාවිකාවෝ මේ නන්දමාතාව ආදර්ශයට ගන්න. මමත් වේලු කණ්ටකී නන්දමාතා වගේ කෙනෙක් වෙනවා කියලා උත්සාහ කරන්න කිය. මම කුජ්ජුත්තරා වගේ වෙනවා කියලා උත්සාහ කරන්න. එතකොට බලන්න පෙන්නපු ඉලක්කේ. නන්දමාතාව මේ තරන් ගෙවල් දොරවල්වල ප්‍රශ්න මැද්දේ ධ්‍යාන වදාගෙන සහතරවෙනි ධ්‍යානයේ දක්වාම හිත සමාධියෙන් දියුණු කරගෙන. ඒ විතරක් නෙමෙයි විදර්ශනා පැත්තෙන් පංචෝරම් භාගේ සංයෝජන ප්‍රහාණය කරලා අනාගාමී ඵලයට පත්වෙලා. එතකොට මේ තරම් ගුණධර්ම වඩාගෙන ජීවත්වෙනවා හැමදාම රාත්‍රී පාරායන වගේ බොහෝම මිහිරට බුද්ධ දේශනා සජ්්‍යායනා කර ධර්මය සිහි කර ගිහි ජීවිතය ගත කර. එතකොට බලන්න ගිහි ශ්‍රාවිකාව අතර බුදුරජාණන් වහන්සේගේ මේ වගේ ධර්මය වඩාගෙන ධර්මය අවබෝධ කරගෙන ධර්මය ඉහලට දියුණු කරගත්ත ගිහි ශ්‍රාවිකාව ඉඳලා තියෙන. බුදුරජාණන් වහන්සේ පැවිදියායට පෙන්නුවේ මහනෙන සාරිපුත්ත මුගල්ලාන වගේ වෙන් ස්වාමීන් වහන්සේලාට පෙන්න්නපු ඉලක්කේ සාරිපුත්ත හාමුදුරුව වගේ වෙන්න. මුගලං හාමුදුරුව වගේ බුදු හාදුර කොහෙවත් මහනෙන මම වගේ වෙන්න කියලනෑ. දැම් බොහෝ වෙලාවට කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වගේ වෙන්න හිතෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඉලක්කයක් පෙන්වේ පැවිදි වෙලාන. උන්වහන්සේගේ බුද්ධ ශාසනය තුළ සබ්බදුක්ක නිස්සරණ නිබ්භාන සච්චි කරණත්තාය කියලා නිවන් අවබෝධ කරගන්න අදහසින් පැවිදි වෙච්ච ශ්‍රාවකයන්ට ඉලක්කයක් පෙන්වේ මහනෙන මේ සාරිපුත්ත වගේ මුග්ගල්ලාන වගේ ගුණධර්ම ඇති කෙනෙක් බවට පත්වෙන ඒ අයි ඉලක්ක කරගෙන ජීවිතයේ ගුණධර්ම දියුණු කරගන්න අන්න ඉලක්කේ. ඊළඟට පැවිදි වෙච්ච භික්‍ෂුණීන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වේ ඒ අයගේ ඉලක්කෙ තමයි කේමා උප්පලවන්නා වගේ වෙනවා. ඒ අය වගේ ගුණධර්ම වඩාගන්නවා කිය දැන් උප්පලවන්නාවගේ ජීවිතය ගත්තොත් නොඒ ප්‍රශ්නවලට ගිහි කාලෙ ලක් වෙච්ච කෙනෙ පැවිදි ජීවිතයෙන් නොඒ කනතුරුවලට ලක්වුණ. මොකද බොහෝම ලස්සනට හිටපු පංච කල්්‍යයානය පිහිටපු කෙනෙ අන්න ඒ නිසාම නොඒ කරදරවලට පත්වෙච්ච ජීවිතය. හැබැයි බුදුරජාණන් වහන්සේ එතන පෙන්වේ උප්පලවන්නාව තුළ තිබිච්ච ගුණධර්ම ඉරදිවන්තයින් අතර අග්‍රයි. ඒ තරන් ධර්මය වඩාගෙන ගුණධර්ම දියුණු කරගෙන හැකියාවක් තිබුණ. ඒ නිසා උන්හස් පෙන උප්පලවන්නා වගේවෙන් කේමා වගේවෙන්. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට ඉලක්ක පෙන්වා මෙන්න මේ විදිහට ධර්මය දියුණු කරගන්න මහන්සිගත්. තින් එනිසා පිංහතුනි ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ඔබට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් පෙන්නලා තියෙනවා. දැම් මේ කරුණු ඇහෙනකොට ඔබට හිතේ ඇතිවෙන්න ඕන පැතුමක්. ඒ පැතුම බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ රජකම අපේක්ෂාවෙන් ඉන්න රාජ කුමාරයකුට අන්න අසවල් රාජ්‍ය කුමාරය උටුණු පැළැන්දවා කියලා ආරංචි වෙනකොට අනෙක් යාබද රාජ්‍යවල රාජ කුමාරුරුන්ට හිතෙනවා අනේ මංකවද්ද රජ වෙන්නේ. මංකවද්ද රජ වෙන්නේ කියලා රජකමට ආසාාවක් උපදිනවා. අන්නේ වගේ කියල ලස්සන උපමාවක් පෙන්න්නන.
මේක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔන්න යාබද රාජ්‍යක රාජකුමාරයෙක්ව අභිෂේක කරනර ඔටුනු පලන්දන මේ ආරංචි වෙන අනෙක් රාජ්‍යවලට දැමොකද ඉන්දියාවේ ඒ කාලේ අංග මගද කසී කෝසල වජ්ජි මල්ල මේ සොළොස් මහ ජනපද තිබුණේ වෙන වෙනම රාජ්‍යයන් හැටිය රජවරු පාලනය කරේ. එතකොට අනික් රාජ්‍යංවල රජකමට සුදුසුකන් තියෙන රජකමට මෙන්න මෙයා තමයි සුදුස්සා කියලා අභිෂේක ගන්වන්න නියම වෙච්ච රාජකුමාරුරු ඉන්න දැන් රජකමට කියලා හලාගෙන බලාගෙන ඉන්න කොයි වෙලේද හම්බෙන්න කියලා. එහෙම ඉන්නකොට ආරංචි වෙනවා මෙන්න යාබද රාජ්‍යක රාජකුමාරයකුට අන්න ඔටුනු පලන්දලා. ඒ ආරංචි වෙනකොටම හිතෙන්නේ අනේ මං කවද්ද රජ වෙන්නේ. කවද්ද මං ඔටුනු පලඳින්නේ කියලා ආසාාවක් ඇති වෙනවා. ආසංසා රජකම ගැන ඇතිවෙන ආසාාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔටුනු පලන් රජවරු ඉන්නවා යාබද රාජ්‍යවල. ඒ රජවරුන්ටත් ආරංචි වෙන අන්න අසවල් රාජකුමාරයට ඔටුනු පැළැන්දවා. හැබැයි රජවරුන්ට හිතෙන්නේ අනේ මං කවද්ද රජ වෙන්න කියලා ඒ අයි රජ වෙලා ඉවරයි. ආය අමුතුවෙන් ඔටුනු පලඳන්න දෙයක් නෑ රජ වෙලා ඒ අයගේ ආසාාව සංසිදිලා විගතාසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔය නගරේම ඉන්නවා Booking.com da konaklama tesisi tasa රජවෙන්න නම් ශස්ත්‍රීය රාජකුලේ උපදින්න ඕන රාජකීය ශිල්ප ශාස්ත්‍ර ගැන දැනුමක් ඔය මොකොවත් නැති. ඔය කිසි උගත්කමක් නෑ උසස් කුලේක රජ කුලේක ඉපදිලා නෑ බොහොම පහත් කුලේ ඉපදිලා පාරි හිඟමන යන මෙලෝ දැනුමක් උගත්කමක් නැති පාරඉන්න හිඟන තරුණයෙක් ඉන්නවා. ඔහුටත් කවරුවරගෙන වන්න දන්නවද අසවල් රාජ්‍ය රාජකුමාරයට ඔටුනු පැළැන්දුව. බුදුරජාණන් වහන්සේ යන මහණිනි ඔහුට හිතෙයිද අනේ මං කවද්ද රජ වෙන්නේ කියලා හිතෙනවද නෑ ඔහුට වගේ කවුරු රජ වනත් එකයි රජ නොවනත් එකයි වගේ වගක් නෑ අපි හම්බ කරගත්තොත් අපි කන්න කියලා මිනිස්සොයි කියන්න අනේ අපිට මොකටද කියලා. එතකොට ඒ වගේ අරහි ගන්නට හැඟීමක් නෑ. ඔය උපමාව බුදුරජාණන් වහන්සේ ගලපන උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට මහණෙනි ඔය වගේ කෙනෙකුට ධර්මය තුළින් අහන්න ලැබෙනවා මාර්ග පල්ලාබීන් ගැන. දැන් මේ නන්ද මාතාව ගැන ඇහු ඒ වගේ අහන්න ලැබෙනවා ගිහි ජීවිතය ගත කරපු ශ්‍රාවකයෝ අතර සෝවාන් වෙච්චයි හිටිය සකදාගාමියයි හිටිය අනාගාමියයි හිටිය. එතකොට රාජ කුමාරයෙකුට ඇතිවන පැතුම වගේ ආර්ය ශ්‍රාවකයට පැතුමක් ඇති වෙනවා අනේ මංකවද්ද සෝවාන් වෙන්නේ. අනේ මංකවද්ද අනාගාමි වෙන්නේ. මංකවද්ද රහත් වෙන්නේ. මංකවද්ද මේ ධර්මය අවබනේ කියලා ආසාාවක් ඇතිවෙන අර්මාවබෝධික නැතිවෙන ආසාාව. ආර්ය ශ්‍රාවකයාගේ හිතේ පැතුම උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔටුනු පලන් රජවරු වගේ තමයි රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාට හිතෙන්නේ මංකවද්ද රහත්වෙන්න කියලා. මොකද උන්වහන්සේලා ඒ ධර්මාවබෝධි ලබල ඉවරයි. ඒ නිසා ඔටුනු පලන් රජවරු හා සමානයික රජවරුන්ට හිතෙන්නෙත් නෑන මංකවද්ද රජවෙන්න කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අද බාල පෘතජ්ජනය මේ සමාජය ඉන්නවා ඒ අයට කවුරු සෝවාන් වනත් එකයි කවුරු රහත් වනත් එකයි කවුරු භාවනා කරත් එකයි වගේ වගක්නය අපිට අපාය හොඳයි කියාගත්ත කොටසක් ඉන්න. උඹල නිවන්දක පල්ල අපි අපා යන්නම් කියන කොටසක් ඉන්නවා. එතකොට ඒ අයට කවුරු සෝවාන් වනත් අනේ ගානක් නෑ. බුදුරජාණන් වහන්ස පෙන්වර නගර ඉන්න හිගන්න වගේ. හසවල් රාජකුමාරයට ඔටුනු පැළැන්දුව කීව කියලා හිඟන්නට ගානක් නෑ කවද්ද මන් රජ වෙන්න කියලා හිතෙන්නේ. ඒ වගේ තමයිකි වන්ද බාල් පුතජ්ජනය. එහෙමනං ඔබ මේ බණහන සැදහැවතුන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවකයන් හැටියට භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවගේ හිතේ හැම වෙලාවිම පැතුමක් උපදින්න ඕනෑ අනේ මංකවද්ද මාර්ග පල් ලබන්න. මංකවද්ද මේ ධර්මය අවබෝධ කරන්න. මංකවද්ද නිවන් දකින්නේ. අන්නේ පැතුම මේ නන්දමාතා සූත්‍රය ආදී දේශන අහනකොට ඔබේ හිතේ උපදින්නට ඕන. අන්නේ හැඟීම ආසාාව ඇති වුනානම් ඔබ තෙරුවන් සරණ ගිය ධර්මය කරායන්න උත්සාහ කරන ආර්ය ශ්‍රාවකය ඒ පිණිස උම දෙනාටම මේ නන්දමාතා සූත්‍රයම ආශිර්වාදයක්ම වේවා ධර්මාවබෝධයටම මේ